ලස්සන දුවක් කරගෙන කුමාරියා ළඟට. හරි. මනමිනේ නම පොඩ්ඩක් කියන්න බලන්න. අයිකේ වහයි මාමලා ඔක්කොම එන්න. ඉතින් කවෙත් මාදියේ. එතන මගේ දැන් ඉස්කෝලේ යනවද? ඔව්. බොරුනේ කියේ. තුනවසරේ නෙන්නේ. මේ චුට්ටා බොරුත් කියනවා. ඉතාලි ක්‍රීඩාකාරී අපි වැඩි වශයෙන් ප්‍රශ්න අහන්න බෑ අපි සඳමාලි අක්කා. ඒකට තව දෙක දෙකක් අහනවා. මේ සින්දු කියන්න දන්නවද? පුතා සින්දු කියන්න දන්නවද? එනිසා අපි ලස්සන සින්දුවක් කියමු ඔක්කොම බෑන්ද. පුඩියක් ගහන්න කොහොමද? මේ සින්දුවක් කියලා පොඩ්ඩක් ඈත් වෙලා අපිට බලා ගන්න අවස්ථාව දෙන්න. අයියෙන් කියන්න පුතේ සින්දුවක්. රාඩ ලොකු තෑගි දෙනවා. හොඳයි. අපිට වැඩි කාල වේලාවක් ගත කරන්න බෑ. අපි තාමත් අවස්ථාව. හරි. බැලිනත් පිටේ අපි සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරලා ජීවිතේ සාර්ථකත්වයට කරා යන්නට මම ඊළඟට යනවා අයිතු කුමාරයෙක් ළඟට. සඩමාරියක් අය ජීවිතය එන්න බලන් ඉන්නේ. මම මතාගෙන මොකක්ද හයිය කියන්නේ නේ? එන්නේ. අසිතේ තුන්ගනේ. අසිතේ නෙමෙයි. මම හරිද? හරි. දැන් පුතා ඉස්කෝලේ යනවද? මොන්ටිසෝරි යනවනේ. මොන්ටිසෝරි යනවා. යාළුවෝ ගොඩක් ඉන්නවද? ගොඩක් ඉන්නවා. කී දෙනෙක් ඉන්නවද? කියන්නේ. 6 දෙනෙක් ඉන්නවා. අපි දැන් සිංහක් කියන්නේ. අර නංගිනම් බෑ කියලා. හැබැයි අවුරුදු කුමාරයා සිංහක් කියයි යන්නේ. එහෙනම් මෙන්න අවුරුදු කුමාරයාගේ සිංහක් කියන අපිට කහිනක් කළාම. Dia dong mungkin. Hakian hari. Beda sama kita Ayo, siya kian. Dia mama ini. Yande pura. Ini. Medu ada puluh. Hasan kilo pecah kau ini kewati. Hasan kilo pecah kau ini kewati. Dokter kenek කියන්නේ මේ ඔක්කොටම මොනවද දෙන්නේ? බෙහෙත් දෙන්න. බෙහෙත් දෙන්න. ඔන්න අපේ පුංචි දොස්තර නෝනා කෙනෙක්. උදාර සිංහු කියන්න පුළුවන්ද? නටන්න පුළුවන්ද? මොනවද පුළුවන්? ලස්සන සින්දුවක් කියන මේ ඔක්කොටම හෙන්න. කියන්න පුතා කියන්න. අයියෙන් කියන්නේ ඔක්කොටම හෙන්න. සෙනූද නම? පුතාගේ වයස කීයද? 4යි. ඒකනේ කොහෙද පුතේ ඉස්කෝලේ යන්නේ? පෙරදිනේ? ඒක තමයි.